මහාවංශලගේ පක්ෂෙට මොකක්ද වෙන්නේ? පොරවල් වෙන්නද කට්ටිය දැන් දඟලන්නේ? මේ අවුලින් වාසිය ධනපතියෝයි ගන්නේ. අනේ විසඳ ගනින්නේ අවුලෙන් ගොඩට වරෙන්නේ. අනේ විසඳ ගනින්නේ අවුලෙන් ගොඩට වරෙන්නේ. අවුලෙන් ගොඩට වරෙන්නේ. මේ අපේ ප්‍රබලේ කැරලි කන්දාමට ගිතනවලු. ඒ කවුද? හරි. අපි ගණන් කරලා බලමුකෝ. හරි? මම්ම ගයින්නම්කෝ. ඕ ආනා රූණා රූන් කටුස්සා එලගෙඩි මෙලගෙඩි පාම් පන්දන් විප්ලවයෙන් චුස්. ආනා රූණා රූන් කටුස්සා එලගෙඩි මෙලගෙඩි පාම් පන්දන් විප්ලවයෙන් චුස්. අනේ ඇත්තට කොහොමද තිබිච්ච පක්ෂයක්ද මේ? අපිට නම් ඔබතුමාලගේ විප්ලවවාදී කණ්ඩායමයි ඔබතුමාලා අතර දාර්ශනික විප්ලවවාදී අවුලක් තියෙනවා කියලා පේන්නේ නැහැ. එහෙනම් මොකද්ද පේන්නේ? බොහොම සරල මානසික අවුල් ටිකක්. විප්ලවය කරන්න පුළුවන් මිනිස්සු දැන් උතුරෙත් නැහැ, දකුණෙත් නැහැ. සේරම ඉන්නේ පොළොව යට. ඒ වුණාට සහෝදරයා මේ අපේ කැරලිකාරයෝ කියන්නේ විප්ලවවාදී ස්ථාවරයට යන්න ඕන කියලානේ. මෙහෙමනේ. ඔය විප්ලවවාදී කණ්ඩායම ඔබතුමාලා වගේ ප්‍රසිද්ධ නැහැ. සමාජ වටිනාකමකුත් නැහැ. ඉතින් එයාටත් විප්ලවවාදී නායකයෝ වගේ ප්‍රසිද්ධ වෙන්න සමාජ වටිනාකමක් ගන්න ආසෙ දෙන්නේ නැති. ඔව් ඒකත් ඇත්ත. පක්ෂයේ පොරල් විදියට ඉදිරියට ආයේ මේ අපි ටික දෙනා විතරයිනේ. මහා ලොකු දේශපාලන මතවාදී ගැටලු වාගේ තිබුණට ඕවා යට තියෙන බොහෝ ප්‍රාථමික දේවල්. බෝල්ෂෙවික් විප්ලව අරවා මේවා නෙවෙයි. පොරවල් වීමේ වුමනාව තියෙන්නේ. ඔන්න ඔය කට්ටියටත් තනතුරු දීලා ටීවී channel වල සංවාද වලට ඇරලා පොරවල් කරලා ගන්න වැඩේ ඉවරයි. නැද්ද?